ෆ්‍රී වයිෆයි කිව්වම මතක් වෙන්නේ කාටද? මට නම් මතක් වෙන්නේ සියව. හැබැයි දැනන් හිටියද මේ ෆ්‍රී වයිෆයි කියන එක සිය තරම්ම ඩේන්ජරස් කියලා. අපි අද කතා කරමු ෆ්‍රී වයිෆයි සම්බන්ධව. ෆ්‍රී වයිෆයි වලට කියන අනිත් නම තමයි පබ්ලික් වයිෆයි. මෙතන ඉහාට මේ වීඩියෝ එක ලේසි වෙන්න මම පබ්ලික් වයිෆයි කියන එක පාවිච්චි කරනවා. ඉතින් පබ්ලික් වයිෆයි වල තියෙන පළවෙනිම ඩේන්ජරස් කාරණේ මොකක්ද? පබ්ලික් වයිෆයි එකට ඩිවයිසස් ගොඩක් ලොකු නම් මේ මොකක් හරි ඩිවයිස් එක මැල්වෙයාර් එකක් තිබ්බ ගමු. ඒ කියන්නේ වෛරස් එකක් වෝම් එකක් එහෙම නැත්නම් ස්පයිවයර් එකක් වගේ එකක්. ඉතින් මේ මැල්වෙයාර් එක මේ ඩිවයිසස් අතර ස්ප්‍රෙඩ් වෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඊට අමතරව මේ පබ්ලික් වයිෆයි වලින් හොඳම ප්‍රයෝජන ගන්න සෙට් එක කවුද කියලා දන්නවද? ඒ සෙට් එක තමයි හැකර්ස්ලා. හැකර්ස්ලා මොකද කරන්නේ? හැකර්ස්ලා මේ වයිෆයි එක හැක් කරනවා. එහෙමත් නැත්නම් මේ වයිෆයි එක මොකක් හරි විදිහකට ඇක්සස් කරනවා. ඉතින් එහෙම කරාම මේගොල්ලන්ට මොකද කරන්න පුළුවන්? මේගොල්ලන්ට පුළුවන් මේ වයිෆයි එකට ලොග් වෙලා තියෙන ඩිවයිස් වල ඉන්න යූසර්ස්ලා ඉන්නවනේ. මේ යූසර්ස්ලාගේ සෝෂල් මීඩියා accounts වල තියෙන password, username වගේ දේවල් ගන්න. ඊට අමතරව banking apps වගේ දේවල් පාවිච්චි කරලා තියෙන අන්නේමක details වගේ දේවල් මේ හැකර්ස්ලාට ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේ හැකර්ස්ලාට ඉන්ටර්නෙට් එක සහ යූසර් අතර මැද ඉඳගෙන යූසර් යවන data modify කරන්න පුළුවන්. ඊට අමතරව මේ යූසර්ගේ data copy කරගන්න පුළුවන්. බය වෙන්න කාරණයක් කියන්නේ බය වෙන්න කාරණේ තමයි සමහර වෙලාවට මේ public wifi හැකර්ස්ලාම හදනවා. ඒ කියන්නේ හැකර්ස්ලා fake public wifi හදනවා. ඒක ඇත්ත public wifi ගන්න නෙමෙයි. ඒක යාලා හදන fake public wifi එක. ඉතින් මේ වගේ wifi එකකට ලොග් වුණොත් වෙන්නේ මොකද්ද කියන එක කුඩා මොලේ තියෙන ඕනින් පුද්ගලයෙක්ට තේරෙන්නේ නැති. ඉතින් public wifi වලට ලොග් වෙද්දී කොහොමද අපි සිකියුර් විදිහට ඒකට ලොග් වෙන්නේ? ඊට පස්සේ මේ හැකර්ස්ලා හදන public wifi එහෙමත් නැත්නම් fake public wifi කාරණා දෙක ගැන ඉස්සරහටම වීඩියෝස් දෙකක්ම අප්ලෝඩ් කරන්න. අනිත් වෙලාවට වැඩි වෙනම අපිට බලන්න ඕන නම් DI එක ටච් එකේ ඉන්න